You all are welcome to our GVE Academy with බුද්ධික. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ ඔයාලා සාදරයෙන් පිළිගන්නවා අපේ GVE Academy එකට. පටන් ගමු. හරි. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ ඉතින් ඔයාලා හැමෝම ඉතින් කලින් කිව්වා වගේම GVE Academy එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් එතකොට මේ වෙනකොට ඔයාලා හැමෝම දැන් මම අනිවාර්යෙන් කිව්ව දෙයක් තමයි 3 4 5 ශිෂ්‍යයන්ගේ බාරකාරයෙකු වශයෙන් ළඟ කවුරු හරි ඉන්න ඕන කියලා හේතුව තමයි එකක් මේක හේතුව පොඩි ළමයි 3 4 5 කියන්නේ පොඩි ළමයි. එතකොට ඒ දරුවාගේ අතට ජංගම දුරකථනය දීලා අම්මා පැත්තකට ගියොත් ඒ දරුවා ඒ අතේ තියෙන ජංගම දුරකථනය හසුරවා ගන්න කොහොමද කියලා දන්නේ නැහැ යම් අවස්ථාවකදී. ඒකත් හරි. එතකොට ඒ වගේම තමයි විශේෂයෙන්ම මුචු දුව දරුවෙකුගේ අම්මා කෙනෙක් හෝ අප්පච්චි කෙනෙක් බාරකාරයෙකු වශයෙන් ළඟ තියාගන්නේ. එතකොට දන්නවා තමන්ගේ දරුවා ඒ අවස්ථාවේදී මොකද කරන්න කියලා. අහන්නේ දින්නේ අම්මේ තාත්තේ. අහගෙන දින්නේ. ඔව් සර්. ඔව් හේතුව දැන් එතකොට මතක තියාගන්න අම්මා හෝ අප්පච්චි අනිවාර්යෙන් දැන් මේ දරුවා පිටකට නෙවෙයිනේ යවන්නේ ක්ලාස් එක තියෙන්නේ ගෙදරම. එතකොට ක්ලාස් එක මාර්ගගත ක්‍රමය ඔස්සේ තමයි අපි ඔයාලට ගෙන එන්නේ. එතකොට මේ වගේ දෙයක් සංවිධානය කරන්න ප්‍රධානම දේ තමයි ඔයාලගේ දරුවන්ට සාමාන්‍යයෙන් පුංචි දුව දරුවන්ගේ පටන් ගත්තොත් ගොඩක් කලාවට පාසල් අවධිය ගත කරත් අර ඉංග්‍රීසි වලට තියෙන දැනුම ඒ වගේම ඒකට තියෙන කැමැත්ත ආසාව ගොඩක් දුරට ගිලිහි ගිහින් තියෙනවා. නේද අමිරාත්තේ? ඔව්. එහෙම නෙමෙයිද? ඔව් සර්. ඔව්. දැන් ඔයාලා බලන්න දෙන ඔයාලගේ ඉදිරියට ඇවිල්ලා මම මෙහෙම කතා කරනකොට කවුද කියලා නේද? හා? කොහෙන්ද කතා කරන්නේ අපේ රියෝන් පුතා කොහෙන්ද? කුරුණෑගල. කුරුණෑගල. අම්මෝ. එතකොට සානිත්‍ය බලංගොඩ. බලංගොඩ. එතකොට උවිදු දොත්තටුව එක. කොහෙද? මොකද්ද? දොත්තටුව. යොමු කරලා අපි දරුවගාව ඉදියොත් ඔබ දන්නවා පන්තියේදී සිද්ධ කරන්නේ මොනවද කියලා නේද අම්මේ තාත්තේ? දන්නව නේද? දන්නවද? ඔව් සර්. දන්නවනේ. එතකොට ඔයාලට තේරෙනවා හරි මේ ළමයා දෙයක් ඉගෙන ගන්නවා. ඇත්තටම ඒ වගේම මේ වගේ දෙයක් සූදානම් කළා ළමයෙක් නොමිලේ කියලා මේ දේ දෙනකොට ළමයාගේ පැත්තෙන් දියුණුවක් ඇති වෙනවද කියලා බලන්න ඕනද නැද්ද? අය බලන්න ඕනද අම්මේ තාත්තේ? නැද්ද? ළමයින්ට වඩා උපලා දවස්වල මෙතන ඉන්න කට්ටිය ලැජ්ජයි වගේ නේද? කියන්න බලන්න එහෙම නේද? ඇත්තටම ළමයාට දැන් උගන්වන්න ඕන නිසා නේද මේක මෙහිම හරි සම්බන්ධ කරෙන්නේ. ඔව් නේද තාත්තේ? ළමයින් ටික නම් ලස්සනට ඉස්සරලා කතා කරා. අහගෙන දින්නේ. අහගෙන දින්නේ. අහගෙන ඉන්නේ සර්. යානම් කතා කරන හැම වෙලේම ආයෙ කවුද අනික කට්ටිය අහන් දෙන්නේ සී චතුරාංග කියලා කෙනෙක් ඉන්නවා කවුද? අහගෙන දින්නේ. චතුරාංග පුතා. ඔව් කතා කරන්න බලන්න සී චතුරාංග පුතා. හරි. කොහොම හරි කතා කරන ගහනවනේ ගැටලුවක් නැහැනේ. අපි කන්ටිනියු කරා යන්න. දැන් ළමයාගේ ඇත්තටම එතකොට අපි බලන්න ඕනේ මේ වගේ දෙයකදී ඉස්සලාම ඇත්තටම අම්මේ තාත්තේ මතක් කරන්න ඕනේ ළමයාට අපි පළමුවෙන්ම රෙජිස්ටර් කරලා රෙජිස්ටර් නම්බරයක් දෙනවා.
ඒ කියන්නේ ඒක ලොකුවට මොකද සඳහන් කරලා නෙමෙයි. ඔයාලට මම ඒක PDF එකක් කරා මේ මෙතනදී මම ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්නම්. අපි ළමයාව අනිවාර්යෙන් ඒකට රෙජිස්ටර් කරනවා. ඒකෝ තමයි ඔයාලා බලන්න ඇති ඒක රෙජිස්ටර් කරන්න කියලා. මම පෙන්නන්නම් මෙන්න මෙතනදී ස්ක්‍රීන් එක පේනවා නේද බලන්න හැමෝටම පේනවද කියලා. ස්ක්‍රීන් එක බලන්න පේනව නේද? ස්ක්‍රීන් එක පේනවද? පේනවා සර්. හරි. ඒකේ බලන්න පළවෙනි මුලින්ම අපි කියන මුලින්ම හෙඩ්ලයින් එක දාලා free english classes series GVE academy කියලා the students handbook for registrant system exam. එකපාරම පුංචි ළමයින්ට විභාගයක් දෙන්න යන්නේ. එහෙමද? රෙජිස්ටර් කරවන්නේ හේතුව තමයි යන්නේ තාත්තේ අපි මෙයාව මුලින්ම බලන්න මෙයාගේ දැනුම කොහොමද තියෙන්නේ කියලා. එහෙනවද? මෙයාගේ දැනුම මොන මට්ටමකද තියෙන්නේ කියලා පරීක්ෂා කරනවා. පැහැදිලිද? ඔව් සර්. ඔව්. එතකොට ඒක පොදුවේ අපි හැමෝටම කරනවා. එතකොට මේ දැන් මෙතන ඉන්න ළමයි කීප දෙනාට හරි මේට පස්සේ මේ රෙකෝඩින් එක බලලා හරි සම්බන්ධ වෙන සියලුම දෙනාට අපි ෆෝම් එකක් දීලා රෙජිස්ටර් කරව ගන්නවා. හේතුව තමයි ඔයාලට මෙන්න මේ ස්ක්‍රීන් එකේ දැන් පේනව නේද කොටස. ඔව්. ස්ක්‍රීන් එකේ පේනව නේද? හරි. ඒක මොකක්ද උඩින්ම තියෙන්නේ? අපි උඩින්ම තියෙන එක මේ දැන් ඒක ලොකුවට ඩිස්කස් කරන්න නැතුව ඉමු. නමුත් මේකෙදි පුංචි කතාවක් ඔයාලට කියලා දෙන්නම්. හේතුව මේක බලන්න. අපි මෙතනදී දැන් ඔයාලා පන්තියකට සම්බන්ධ වුණා. දැන් මෙතන අම්මයි අප්පච්චි හරි අම්මා හරි අප්පච්චි හරි ඉන්නවනේ නේද? එතකොට ඔයාලා සම්බන්ධ වුණානේ ක්ලාස් එකට ජොයින් වෙනකොට පෙන්නවද ඉස්සලාම නම දාන්න ඕන තැන. ඔයාලගේ නම දාන්න ඕන තැනක් පෙන්නවද? පෙන්නවද? ඔව්. හැමෝටම පෙන්නවද? එතකොට මෙතන දැන් ඔයාලගේ නමමද දාගෙන ඉන්නේ අපේ මේ පුංචි දුව අක්කෝ කියන උවි දුවාගේ නම උවිද ඔව් සර්. ඔව් එතකොට රිමෝට් එක කියලා ඉන්න පුතාගේ නම මොකද්ද රියෝන් කියන ඒ තියන නම තමයි එතකොට සී චතුරංග කියන්න බලන්න එයාගේ නම චතුරංගම සම්පූර්ණ නම කියන්න බලන්න පුතේ චතුරංග ඔක කතා කරන්න බලන්න කවුරුහරි අපිට ළඟින් නම් චතුරංග වාගේ නම කියන්න සම්පූර්ණ චතුරංග කැලේ විතර තියෙන්නේ චතුරංග හරි එහෙනම් ඔන්න බලන්නකෝ දැන් ස්ක්‍රීන් එක මම ඒක දාලා තියෙනවා අනිවාර්යෙන් මොකද ඔයාලා මේ මාසය තුල අපි ඉස්සරහට කාලසටහන් මේ වෙන වෙනම දානවා මේ පන්තියේ මෙන්න මේ දිනේට මේ මෙදාට පන්තිය පැවැත්වෙනවා කියලා. එතකොට ඒකේ බලන්න රියල් ස්ටුඩන්ට් නෙම්. එතකොට ඔයාලා ඉතල නම ප්‍රදාන කරන්න ඕනේ නේද? දැන් මේක පේනවා නේද ඔයාලට? ඔයාලට පේනවා නේද මේක නම please enter your name කියන දන අම්මා තාත්තා අනිවාර්යෙන් ඒක පොඩ්ඩක් හරියට බලන්න පේනවද නැද්ද? පේනවද? පේන්නේ නැද්ද? පේනවා. හරි ගැටලුවක් නැහැ නේ. එතකොට ඔන්න ඕකේ තියෙන නේම් කියන තැන. දැන් හිතන්න උදාහරණයකට මම පුංචි උදාහරණයක් දෙන්නම්. අම්මා තාත්තා හොදට අහගන්න. දැන් අපි ගත්තොත් චතුරංග කියන නම හරිය. එහෙම නැත්නම් සාහිත්‍ය කියන අපි මෙතන කරපුවාගේ නම. එතකොට ඒ නම ගන්නකොට මට කියන්නේ චතුරංග පුතේ ඔයාගේ උපන්දිනය කවද්ද තියෙන්නේ? 2016 2016 කවද්ද? 10යි 10යි 29 හරි 10 චතුරංග හරි
දැන් බලන්න ඔයාලා Google form එකක් පෙන්නනම් පුතේ home එක ඔයාලා උත්තරයට එතකොට අපි මේකෙන් ලබා දෙන දැන් ලබා දෙන දැන් මෙතනදී රෙජිස්ටර් කරනවා නම තියෙන කාල zoom එකට එතකොට සම්බන්ධ වෙනකොට අපි රෙජිස්ටර් කරලා නම්බර් එක දෙනවා හරි මෙන්න මේ ශිෂ්‍යයා හඳුනාගන්නේ මොකෙන්ද පුතේ මෙන්න මේ වගේ දැන් මේ බලන්න අතන නුවන් කියලා දෙන්න අපි දෙන නම්බරෙත් එක්ක ගහලා මෙන්න මේ විදිහට අපි නේම් එක දා ගන්න ඕනේ පේනවද හැමෝටම පේනවද අපි හැමදාම දාගෙන නේද ඔව් එතකොට මේ දැන් අපි ඔයාලා සම්පූර්ණ ෆෝම් එක ෆිල් කරාම අපි දෙනවා නමත් එක්කම හදලා මෙන්න මේ විදිහේ ඉන්ඩෙක්ස් එකක් වගේ. එතකොට ඒක තමයි අනිවාර්යෙන් නමට දාන්න ඕනේ පන්තියට සම්බන්ධ වෙන බවට. පැහැදිලිද? ඔව් සර්. හරි. අනිත් කටියට තේරෙනවද? ඔව්. හරි. එතකොට අපි ඒක නම්බර් එකක් විදිහට ඒක හදලා සම්පූර්ණ මේක එවනවා. ඔයාලට එතකොට ඔයාලට කොපි කරගෙන ගිහලා ඊළඟ දවසේ පන්තියට එනකොට අන්න ඒක දාගෙන තමයි පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට ඒක ෆිල් කරන්න පුළුවන් ඔයාලට නම දානට අපි එවන මේක මේ එවන ඉන්ඩෙක්ස් නම්බර් එකෙන් කියවන නම දාලා ඔයාලට ඒක ජොයින් වෙන්න පුළුවන් ක්ලාස් එකට ජොයින් වෙනකොට. ආයෙත් නම් ක්ලාස් එකට ජොයින් වෙනකොට කරන්න ඕනේ මතකයි නේද? මතකයිද? පැහැදිලිද? තේරුණාද මේකත්? පන්තියට සම්බන්ධ වුණා කියලා ඔව් ඒ කියන්නේ පන්තියට සම්බන්ධ වුණා කියලා අපි දැනගන්න ළමයාව හඳුනා ගන්න අපි ඔය දෙන මේකේ. හරිනේ? එතකොට ඒක අපි ලබා දෙනවා ඔයාලා ගිහිල්ලා මෙන්න මේක පිළ කරාම. direct to register. දැන් මේක අපි මේව කරාම මෙතනදී බලන්න මෙන්න මේ වගේ ෆෝම් එකක් එනවා ඔයාලට අපි ලබා දෙන link එකට ගියාම. හරිද? පේනවා නේද ස්ක්‍රීන් එක? ගැටලුවක් නැහැ පේනවනේ? පේනවා සර්. හරි. මෙන්න මේක. දැන් ඔයාලා එතකොට මම දැන් ඉස්සලාම කිව්වේ මේ රෙජිස්ටර් කරන එක මොකද කරන්නේ? අනිත් එක තමයි අපි මම කිව්වා දැන් ඔයාලට මුලින්ම අනිවාර්යයෙන්ම ළමයාගේ දැනුම මට්ටම කොහොමද කියලා බලන්න මේකට සම්බන්ධ වෙනකොට. පැහැදිලිද? ඇත්තටම දැන් අම්මා කෙනෙක් දැන් මෙතන ඉන්න අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් මේ ළමයාව මෙතනට එක්කන් ඉන්නේ මොකටද උගන්න ගන්න ඕනේ නිසා නේද? නේද? ඔව්. එතකොට ළමයාට දැන් උගන්න ගන්න ඕනේ නේද? හැබැයි මේ ළමයාට දැන් උගන්නන්න කලින් අපි මේ ළමයාගේ මට්ටම බලනවා. පැහැදිලිද? ඔව් සර්. ඔව් එක්ක විතරක් ගන්නන්න නැහැ පැහැදිලි වෙන්නේ කොහොම හරි පැහැදිලි කියලා කියනවා. හරි. එතකොට එහෙනම් අපි link එකක් ලබා දෙනවා. ඒ link එක ඔස්සේ ගිහිල්ලා මේ register මේ form එක fill කරාම අපි දෙනවා ඔයාලට නමත් එක්කම ළමයාව හඳුනා ගැනීමේ කේතයක් සම්බන්ධ කරලා ඒක එවනවා form එක fill කරාට පස්සේ. එතකොට ඒ කට්ටිය register වෙලා දින්නේ අපිත් එක්ක නැද්ද? ඔව්. ඇයි register කරන්න හේතුව තමයි හේතුව ඔයාලට දැන් එක්සෑම් එකක් තියෙනවා කියලා කිව්වනේ. එතකොට දැන් මොකද්ද? අත බෙහෙත් ගෙවුවේ. නේද? මේක. ඔයිද පුතේ ඔයාගේ මේ මයික් එක මියුට් කරන්න. හරි. මම කියන්නේ පැහැදිලි වුණා නේද? ගැටලුවක් නැහැ. මේක පොඩ්ඩක් මේ ඕම බලාගෙන යන්න. මම කියන්නම් මොකද වෙන්නේ කියලා. එතකොට මේ ෆෝම් එක ෆිල් කරනකොට පැහැදිලිද? මම කියන එක ඇහෙනව නේද මේ තාත්තේ? දෙපොතේ ඔයාලට ඇහෙනවද? ඇහෙනවා සර්. හරි. අනිවාර්යෙන් මේක අම්මාරි අප්පච්චි හර ළඟ ඉන්න කෙනා බලා ගන්න. එතකොට මේකෙදි
ඔයාව අපි ගන්නවා මෙන්න මේ ඊමේල් එක දීලා. අනිවාර්යෙන් මේ ඊමේල් එක තියෙන තැන ක්ලික් කරන්න ඕනේ. දැන් මේ රෙජිස්ටර් වෙන ප්‍රොසීඩ් මේ වගේම තමයි ඔයාලා එක්සෑම් එකක් කරන්නේ. පැහැදිලිද? ඔය විදිහටම තමයි ඔයාලා එක්සෑම් එකක් කරන්නේ. ඒකයි මේ විදිහට අපි මේ වගේ එකක් කලින් දීලා ඔයාලව පෙරහුරුවක් වගේ කරවන්නේ. ඒතකොට එක්සෑම් එක හම්බෙන්නේ ඔන්ලයින්මයි. තේරුණාද? අහනවද ළමයි? නිදිමතේ ඉන්නේ. අහනවද? ලැජ්ජ නැතුව කතා කරන්න ඕනේ. දැන් මේක ඔන්ලයින් පාර කියන එක කතා කරන්න බලන්න. අහුණා නේද හැමෝටම? අහුණා. කොහොම කියන අනික් කටියට සම්බන්ධ නැද්ද? අහුණා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මේක ඊළඟ එකට යන්න ඕනේ. පැහැදිලිද? ඔව් සර්. ඊළඟ එකට යන්න ඕනේ. නෙක්ස්ට් කරන්න හැබැයි අනිවාර්යෙන් ඊමේල් එක තියෙන තැන ක්ලික් කරොත් විතරයි. පැහැදිලිද? ඒක නැත්නම් ඔයාලට මේකෙන් ඉදිරියට යන්න පුළුවන්ද බෑ. තේරුණාද? අම්මේ තාත්තේ ඔයාලට පැහැදිලිද? පැහැදිලි. හරි. ඊළඟට ඔයාලා ඒක ඕකේ කරලා ක්ලික් කරලා ඉස්සරහට ගියා මොකක්ද වෙන්නේ? පේනවද? එනවද? ඔව්. පේනව නේද තියෙන එක? පේන්නේ නැහැ. පේනවද නැද්ද? පේනව නේද? පේන්නේ නැද්ද? හරි ගැටලුවක් නැහැ පේනව නේද? එතකොට මෙතනදී ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන්ස් ටික දාන්න. සාමාන්‍ය තොරතුරු නම පාසල ශ්‍රේණිය උපන්දිනය කියලා ඔය ටික දාන්න. ඊට පස්සේ බලන්න මේක හොඳට බලන්න. ඔබ මෙම පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ. බලාපොරොත්තු වන්නේ කොහොමද? ඔයාලා දැන් කොහොමද මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ? අපිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔන්න හිමීට එහෙනම් මාර්ගගත ක්‍රමය ඔස්සේ තමයි මාර්ගගත ක්‍රමය ඔස්සේ මොකක්ද ඔන්ලයින් නේද එහෙනම් ඔයාලා මේ දාන්න ඕනේද මේ කොළඹවට කියලා එහෙම නැත්නම් කොළඹවට ගෙදරට ගෙන්වා ගැනීමේ හෝම් විසිටින් දාන්න ඕනේද නැහැ ඒක හොඳට අවධානයෙන් බලලා පුරවන්න මේක මේ එතකොට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔන්ලයින් කියන එක තමයි දාන්න ඕන ඔන්ලයින් තමයි ඊට පස්සේ ඔයාලගේ WhatsApp නම්බරේ දැනට වැඩ කරන එක ආයෙ නැවත මෙතන එන්ටර් කරන්න අම්මගේ හැරේ තාත්තගේ හැරේ මොකද අපි නෝට්ස් හරිනේ දෙනවා අනික ළමයාව අනිවාර්යෙන් අපිට තව ගෲප් එකකට ඇඩ් කරනවා අපි ඒක ඉදිරියට යන්න. ඉතින් එතකොට මෙතනදී මේකත් අනිවාර්යෙන් WhatsApp නම්බර එක ෆිල් කරන්න. ඊට පස්සේ ඔයාලට ඔබ මෙන්න පිළිබඳව දැනගත්තේ. පන්ති පිළිබඳව දැනගත්තේ කොහොමද කියලා හෙව්වොත් ඒක දාන්න ඕනේ අනිවාර්යෙන් කොහොමද WhatsApp මාර්ගෙන්ද Facebook ද අදර්ස් කියලා. ඊට පස්සේ ආයෙත් මොකද කරන්නේ? අපි මේ ටික ෆිල් කරේ නැත්නම් මොකද වෙන්නේ පුතේ? එකක් හරි ෆිල් කරේ නැත්නම් මොකද වෙන්නේ? දැන් වෙලා තියෙන එක පේනවද? එහාට යන්න බෑ. අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න ඕනේද නැද්ද? ඕනේනේ. අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න ඕනේ. එහෙම සම්පූර්ණ කළා ඉදිරියට ගියොත් තමයි ඊළඟට ඔයාලගේ අනිත් ටික මේ තොරතුරු ටිකට යන්න පුළුවන්. ඒකෝත් මෙතනින් බැක්ද වෙන්න ඕනේ නෙක්ස්ට්. අනිවාර්යෙන් ඊළඟට මොකද වෙන්න ඕනේ? නෙක්ස්ට් කරන්න ඕනේ. උත්තර ටික සියල්ලම සම්පූර්ණ දාගෙන උනාට රෙජිස්ටර් වෙන විදිය තේරුණාද? තේරුණාද නැද්ද? තේරුණා සර්. මොනවද තේරුණාද? සත්‍යාගේ තේරුණාද? සාහිත්‍ය තේරුණාද? විවිධ තේරුණාද? දැන් මෙතන දරුවන්ට වඩා අම්මලාගෙන් තාත්තලාගෙන් තමයි යන්න ඕනේ තේරුණාද? ඕක රෙජිස්ටර් කරන විදිය. එතකොට අපි ක්ලික් කර කර ඉදිරියට යන්න දෙන්නේ. එහෙම සම්පූර්ණ අපි දැන් උදාහරණයකට ගමු. කාගේ හරි එකක් අපි මේක දැන් මෙතනදී බැලුවොත් නෑ මෙතනදී මම පිට කරන්න මෙතන නම දාන්න මොකද දාන්නේ? ඔන්න සර්ගේ නම දානවා බුද්ධික කියලා. පාසල කොහෙද දාන්නේ? අම්ම සෙන්ට්‍රල්
එක. හරි. ඊළඟ ශ්‍රේණියේ කීවතරද දාන්න ඔයාලා කීවතරද ඉගෙන ගන්න කියන්න බලන්න. කීවතරද? කියන්න බලන්න කට්ටිය. කීවතරද ඉන්නේ? ඉස්සල්ලාම කියන එක නාගේ වසර දානවා. කියන්න. පහවසරේ. පහවතරේ. හරි එහෙනම් වසර දැම්ම පහවතර. උපන්දිනේ ඉක්මනට කවුරු හරි කියන්න බලන්න දාන්න උපන්දිනේ. දෙදාසේ ඇයි? 2029. බලනවා 2000 බෙදා 16. 16. එහෙනම් අපි බලමු උඩට කියලා 2016 කොහෙද තියෙන්නේ කියලා. 2016 කොහෙද තියෙන්නේ ඔන්න ඔයාලා මේක උඩටම අරගෙන යන්න කොහොමද යන්නේ කියලා. 2016 කියලා දැම්ම ඊට පස්සේ කවද්ද කොයි මාසෙද හොඳට බලන්න කොයි මාසෙද දහවෙනි මාසේ. එහෙනම් 10 වෙනි මාසේ නම් ඔක්තෝබර්ද 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 ඔක්තෝබර් කියන එක නේද? ඔක්තෝබර් හරි. ඔක්තෝබර් ඊට පස්සේ 29. ඔක්තෝබර් 29. හරි. 2016 කවද්ද 29. හරි. ඔන්න එහෙනම් දැම්ම උපන්දිනේ. දැක්කද මේ තාත්තේ? ඔයාලා දැක්ක නේද? මේ උපන්දිනේ දපේටි දැක්කද? පැහැදිලි නේද? පැහැදිලිද? අපි ඊළඟට ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ. හරි. ඊළඟට දාන්න ඕනේ ඔයාලගේ WhatsApp නම්බරේ මොකක්ද? ඔන්න මම මෙතන මගේ නම්බර් එක දානවා. note 72 ඔයාලගේ WhatsApp තියෙන නම්බරේ විතරයි හොඳේ. එතකොට අපි ඒකට මේ ටියුට් දාන්න ඒ අවශ්‍යයි. දැන් මට කියන්න කවුරු හරි මෙතන කොහොමද ඔයාලා මේක දැනගත්තේ? ඔබ මේ පක්ෂිය පිළිබඳව දැනගත්තේ කොහොමද? කවුරුද කියන්න බලන්න. අම්මා මේ ඒෝන් ඔවිදෝ Facebook එකේ. Facebook එකේ. වේයොන් කරගෙන තියෙන Facebook එකේ. හොඳයි. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් අපිට ගැටලුවක් නැහැ. ඔයාලා කෙලින්ම ඔන්න next කියන බටන් එක ඔබලා ඉස්සරහට යන්න පුළුවන් බැරිද? බැරිද? දැක්කද? ඉස්සරහට ගියා නේද? ඉස්සරහට ගියා නේද? ඊළඟට දාන්න ඕනේ මොනවද? අද දාන්න ඕනේ වත්තගේ අම්මගේ අප්පච්චිගේ නම. කාගේද? ටිකක් තියෙනවා කහ ගන්නක. නමද? ඔව්. ඔව්. හරි. එතකොට ඔබගේ හෝ පියාගේ නම දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ ඇඩ්‍රස් එක. දැන් හදිස්සියවත් අපිට ඔයාලගේ ගන්නකො පේපර් ටිකක් ගන්න ඕනේ. නැත්නම් පේපර් ටිකක් අපිට පේපර් බණ්ඩලයක් හරි එහෙම නැත්නම් PDF එකක් හරි අවශ්‍යවත් ඒ වන්න හරි එහෙම එක අපි දැනගන්න ඕවා කොහෙද ඉන්නේ කියලා එහෙනම් ඊළඟට දාන්න ඕනේ එතන ඔයාලගේ ලිපිනය ඊට පස්සේ අවසානයේ WhatsApp නම්බරේ ඉන්නේ ඔයාලට කතා කරන්න පුළුවන් දුරකථන අංකය පැහැදිලිද තේරුණා නේද දැන් කාගෙන්ද අප්පා කෙනෙක්ගේ හරි අප්පච්චි කෙනෙක්ගේ නමක් කියන්න බලන්න කවුරු හරි කියන කෙනාගේ නම ගන්න. ආරණපාල. ආසෙන්පාර දෙන්නේ
හොඳ පාඩ සෝමි. කවුදනේ ඔය නූඩ්ලස් එකේදී මේ මොනවා හරි වෙයි ඒක උස්සගෙන hina වෙන්න හරි ඇහෙන්නේ නැද්ද ළමයි ඔයාලට මං කියන එක ඇහෙනව නේද? ගැටලුවක් නැහැ. ඇහෙනවා සර්. එහෙනම් ඉතින් ගරබාගෙන ඉන්නේ මම බලනවා ඒ කතා කරන්නේ නැද්ද කියලා. හරි. තාගේරේ අම්ම කෙනෙක්ගේ නමක් කියන්න බලන්න පුතේ මෙතන ඉක්මනට. ඔයාලට දැන් නිදිමතක් වෙනවා නැත්නම් තව ටිකක් කරලා යනවා. කියන්න බලන්න තාගේරේ අම්ම කෙනෙක්ගේ නමක්. අචලා. අචලා. හරි. එහෙනම් අපි මෙතන අම්මගේ හරි අපච්චිගේ හරි නම දානවා. හොඳ දැන් කිව්වා මොකද්ද? අච. එතකොට මෙතන නම් දෙකම දානවද? කෙනෙක්ගේ විතරක් ඇතිද? මවගේ හොක් කියලානේ මම බදාන්නේ කෙනෙක්ගේ විතරක් මවගේ හෝ පියාගේ නම. එතකොට එක්කෙනෙක්ගේ නම ඇති නේද? එක්කෙනෙක්ගේ නම තමයි ඇති. ඊළඟට හරි ඔන්න ඔහම දානවා ඊට පස්සේ දුරකථන අංකයකට දානවා ඔයාලා කන්ටැක්ට් කරගන්න පුළුවන් ගෙදර අම්මගේ හරි අප්පච්චිගේ හරි නම්බරේ මෙතන WhatsApp නම්බරේ දානවද දාන්නේ නැහැ ඊට පස්සේ මොකද කරන්න ඕනේ අවසාන ඔප්ෂන් එක තමයි ඔයාලා ඒක සබ්මිට් කරන්න ඕනි එතකොට මොකද වෙන්නේ මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එකක් වැටෙනවා ඔයාලා ඒක යවුවා ඊට පස්සේ ඔයා රෙජිස්ටර් වෙලාද නැද්ද කියලා හම්බ වෙනවද නැද්ද එතකොට ඔයාගේ විස්තර ටික අපිට හම්බ වෙනා නේද? ඔව් හරි. එහෙනම් ඔන්න ඕක තමයි ওই විදිහට කරන්න ඕන බලන්න. එහෙම රෙජිස්ටර් වෙන්නේ ඇයි හේතුව මොකද්ද? ඇයි ඒ හේතුව මොකද්ද? මෙන්න මේ විදිහට පන්තියට සම්බන්ධ වෙනකොට ඔයාලගේ නම දාගෙන එන්න. ඒ කියන්නේ ඔයාව අපි හඳුනා ගන්නවා හරි. මෙයා අපිත් එක්ක මේ නොමිලේ පන්තියට සම්බන්ධ වෙලා ඔන්න ක්ලාස් එකට වෙලා මෙන්න මේ කාලය තුල ඉගෙන ගත්තා. එතකොට අපි ඔයාගේ වර්ධනය බලනවා කොහොමද ඒ ක්ලාස් පන්ති කරන කාලය අතරතුර ඔයාගේ ඉංග්‍රීසි මට්ටමේ දැනුම කොහොමද කියලා බලන්නේ කොහොමද ඔයා අපිත් එක්ක රෙජිස්ටර් වෙලා වැඩ කරගෙන ඉතින් ඉවරයි. ආර්ධනී අම්මේ තාත්තා ඔයාලට තේරුණා නේද මම කිව්ව එක? ඔයාලට පැහැදිලිද මම කිව්ව එක? පැහැදිලි සර්. එතකොට මේ ඒක ගැන ගැටලුවක් නෑ නේද කාටවත්? නැහැ. එහෙනම් හැමෝටම මේක මේ සම්පූර්ණ ෆෝම් එක අපිට ලබා දුන්නා ෆිල් කරන්න පුළුවන්. එතකොට මට කවුන්ට් එකක් ගන්න පුළුවන්. නිශ්චිතවම මේ පන්තියට මේ මාසය තුල මෙන්න මේ පිරිස සම්බන්ධ වුණා. නිශ්චිතව මේ පන්තියට සම්බන්ධ වුණා. එහෙනම් මට එතකොට ඒ ළමයි ගැන වගකීමක් ගන්න පුළුවන් නේද? පුළුවන්ද බැරිද? පූර්ණ වගකීමක් ගන්න පුළුවන්ද බැරිද ළමයි පිළිබඳව වර්ධනයක් තියනවද නැද්ද කියලා පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්. මේ ළමයා පන්තියට හැමදාම සම්බන්ධ වුණා. එතකොට මේ ළමයා හැමදාම පන්තියට සම්බන්ධ වෙලා බැලුවා කොහොමද? එතකොට මේ මාසයේ අවසානයේ තුල ආයෙ දෙනවා ටෙස්ට් එකක්. ඒ ටෙස්ට් එකෙන් බලනවා මේ ළමයා දෙයක් මෙතනින් ඉගෙන ගන්නවද නැද්ද කියලා. පැහැදිලිද ඒ කාරණාව? පැහැදිලි සර්. පැහැදිලි. එහෙනම් මෙතනදී දැන් මෙතනින් ශිෂ්‍යත්ව ලියන්න බලාපොරොත්තු වෙන ළමයි. ශිෂ්‍යත්ව ලියන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. ශිෂ්‍යත්ව ලියාපු කට්ටිය නෑ. මොකද 6 වසරේ පන්තියේ තමයි ශිෂ්‍යත්ව ලියපු අය ඉන්නේ. එතකොට මෙතනදී ඉන්නේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න බලාගෙනද නැද්ද? ඔයාලා ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න ලෑස්තිද? ඔව් සර්. ලෑස්ති. එහෙනම් දැන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න ඕනේ නේද? බය නැතුව ඉගෙන ගන්න.
ඈ අවදානය නෝදල විභාගේ පාස් වෙනව නේද ඔයාලා හැමෝම? ඔව් සර්. ඔයාලා හැමෝම හොඳ ඉස්සෙල්ලා පාස් වුණා හැමෝම. එහෙනම් ඔයාලට ඉංග්‍රීසි ටිකකුත් තව දැනගන්න ඕනේද නැද්ද මේ විභාගේ පාස් වෙන්න? ඔව් සර්. හරි. එහෙනම් එතකොට එන්න ඊළඟට දැන් ඔයාලට එහෙනම් ඉගෙන ගන්නත් ඕනේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්නත් ඕනේ. එතකොට විභාග ඉලක්කගත කරගනිමින් ඔයාලගේ ශිෂ්‍යත්ව විභාගෙ ඉලක්කගත කරගනිමින් අපි පෙරහුරු පුංචි හවන්නුන්ගේ ඉංග්‍රීසි පාඨමාලාව කියලා පොඩියට ඒ සිදු ළමයින්ට නොකියේ කරනවා ශිෂ්‍යත්ව පෙරහුරුවක් වගේ. ඒක මොකටද ශිෂ්‍යත්වයට අදාළ ඉංග්‍රීසි කොටසට එන ප්‍රශ්න කතා කිරීමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට ඔයාලා ඒකට ආසද නැද්ද? ඉගෙන ගන්න ආසයිද නැද්ද ඉංග්‍රීසි ටික අනිවාර්යෙන්? ආසයි. ආසයි. හරි. එහෙනම් අපි ඉගෙන ගන්නේ. හරි. දැන් උගන්වන්නේ නැහැ බය වෙන්න එපා. තව ටිකක් කියලා යනකොට ඔයාලට නිදිමත යන නිසා. හැබැයි ආස්ථානයේ ඉතිරි බලන්න. රෙජිස්ටර් ටයිම් ටේබල් එක අපි ලබා දුන්නම අනිවාර්යෙන් ඔයාලට අපිත් එක්ක එකතු වෙලා ඔන්න පන්ති ටිකට ගිහිල්ලා ඒ ඔක්කොම කරගෙන ශිෂ්‍යත්ව විභාගයේ උසස් ලෙස ගන්න හැකියාවක් ලැබෙනවද නැද්ද ඔයාලා මහන්සිලා වැඩ කරොත්? මහන්සිලා වැඩ කරොත් ඒකේ ප්‍රතිඵලයක් තියනවද නැද්ද? තියෙනවා. හරි. ඉතින් මම කලින්ම කිව්වානේ මේක ෆිසිකල් ක්ලාස් එකක් නෙවෙයි. ඒ කියන්නේ අපි මූණට මූණ ළඟට ඇවිල්ලා කතා කරලා හම්බ වෙලාද මේ ක්ලාස් එක කරන්න පුතේ? නෑ නේද? එතකොට මෙතන ඉන්නේ අපි කවුරුත් කවදාවත් හම්බෙලා කතා කරලා තියෙන කට්ටිය ඉන්නේ. හම්බෙලාදී හම්බෙලා නේද නේද? නේද? හරි. සාමාන්‍ය පන්තියකට ගියොත් මට ළමයා ගාවට ගිහලා අම්මා තාත්තා මට උත්තර දෙන්න. සාමාන්‍ය පන්තියක ළමයෙක් ගාවට ගිහලා ඉතිරියොත් ඒ ළමයාගේ අවධානය තියෙන්නේ ගෙදර පිළිබඳවද නැත්නම් ගුරුවරයා පිළිබඳවද? සාමාන්‍ය පන්තියකට ගිහිල්ලා එතනදී ෆිසිකල් මේ ඔන්ලයින් කරනවා වගේ නෙමෙයි ඔතන ඉන්නකොට වැඩි අවධානයක් දෙන්න පුළුවන් මටද නැත්නම් අම්මලා තාත්තලාටද දරුවා පිළිබඳව? කාටද පුළුවන් ඔයාලට නේද? අම්මා තාත්තේ ඔයාලට අහනවද? ඔව් සර්. එතකොට ඔයාලට නේද වැඩි අවධානයක් දෙන්න පුළුවන්. මම මෙතන ඉඳන් ක්ලාස් එක කරගෙන යනකොට මේ ළමයින්ට අනිවාර්යෙන් මම මුලින් කිව්වා වගේම අවධානයක් දෙන්න. එතකොට මේකෙදි මෙතනදී නම් ලොකුවට ගැටලුවක් නැහැ. මොකද අම්මලා තාත්තලා මෙතන මේ වෙන්නේ කියන්නේ නැහැ. ඉතින් ගොඩක් ලොකු පන්ති වලට තමයි මෙතන මේ දාලා තියෙනවා. හැබැයි මේ පන්ති වලට අදාළ ඒක උගන්වන පාඩම් අදාළ ඉංග්‍රීසි භාෂාවේ ඔබට එන ඕනෑම ගැටලුවක් සඳහා උත්තර ලබා ගන්න. ඒ කියන්නේ ඔයාලට මොනවාම හරි ඉංග්‍රීසි භාෂාව තුළ මේ මාසය ඇතුළත වාක් කරන කටයුතුත් එක්ක මොකක්ම හරි ගැටලුවක් තියෙනවා නම් මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් සාකච්ඡාවට කතා කරන්න ඕනේ. ඔයාලට පුළුවන් මැසේජ් පණිවිඩයක් යොදවන්න අම්මට හරි අප්පච්චිට හරි කියලා, ගෙදර ඉන්න තාත්තට හරි කියලා මේක මට තේරෙන්නේ නැහැ. මේක සර්ගෙන් පොඩක් අහලා කියන්නකෝ. අපිට කියලා දුන්න එකක් තේරෙන්නේ නැහැ. එතකොට ඔයාලට පුළුවන් නේද අම්මට අප්පච්චිට කියන්නේ ඒක දාන්න කියලා? තේරෙන්නේ ඔව් සර්. හොඳයි. එහෙනම් ඊළඟ එක තමයි මෙතනදී දරුවන්ට වඩා ගොඩක් වෙලාවට මේ පැහැදිලි කිරීමේ සතිය තුළදී අම්මලා තාත්තලා තමයි වැඩි අවධානයක් දෙන්න ඕනේ. ඊළඟ කතා එක අනිවාර්යෙන් ඔයාලා මේ පණිවිඩය දැනගත්ත පස්සේ සම්බන්ධ කරලා නේද ගෲප් එකකට. ඒ කියන්නේ මොකක් හරි එකක් පණිවිඩයක් හම්බ වෙන WhatsApp ගෲප් එකට සම්බන්ධ කරා නේද? එතකොට අන්න ඒක පිළිබඳවත් අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ? අවධානය ඉන්න ඕනේද නැද්ද? ඉන්න ඕනේ. ඉන්න ඕනේ. මොකද අපි අනිවාර්යෙන් පණිවිඩයක් දැම්මොත් ඒක එතනදී ඔයාලට ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි තව ගෲප් එකක් අපි හදලා තියෙනවා. ඒ ගෲප් එක තාම ළමයින්ට දුන්නේ නැහැ. ළමයි ඇඩ් කරේ නැහැ. රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ ඉදිරියට එකම රැඳෙන ළමයින්ට එකම රැඳෙන ළමයි සියලුම දෙනා
දැන් ප්‍රශ්නවල උත්තර දෙන්නද? පැහැදිලි නේද හැමෝටම එනවා නේද බලන්න මෙන්න මේ වගේ ගෲප් එකක් ඔයාලට ඇඩ් කරනවා රෙජිස්ටර් වුණාට පස්සේ ඒකත් අම්මලා තාත්තලා හොදින් අහගන්න මේක ඉංග්‍රීසි වර්ක් එක්ස්ප්‍රස් ඒ කියන්නේ මොකද්ද මේකට තමයි ඔයාලා කරන අභ්‍යාස කියන්නේ මොනවා හරි ගෙදර වැඩක් දුන්නොත් කරන්න කැමතිද නැද්ද ඔයාලා ඒක අමාරුයි සර් කියන්නේ නේ අමාරුයිද නෑ සර්. ගෙදර වැඩක් දුන්නොත් කරන්න අමාරු නැද්ද චතුරංග එතකොට අනික් කට්ටිය කොහොමද ඔයද රියෝන් ඔයාලට වැඩක් දුන්නොත් කරනවද ඔව් සර්. ඔයදුත් කරනවලු අනික් කය කවුද ඉන්නේ හැමෝම කරනවද වැඩක් දුන්නොත් හරි ලොකු වැඩ දෙන්නේ නැහැ පොඩි වැඩ තමයි දෙන්නේ එතකොට හිතන්නකෝ වාක්‍යයක් ලියන්න ඉගෙන ගත්තා ඔයාලේ වාක්‍යයෙන් ඔන්න වාක්‍ය දැන් මගේ නම කියන්න කවුද I am කියලා කියන්න ඕනේ එහෙනම් මගේ නම මොකක්ද I am කොහොමද කියන්නේ I am මම බුද්ධික රත්නායක I am බුද්ධික රත්නායක ආයෙන වා කියනවා I am උවිදු ඊට පස්සේ සාහිත්‍ය කියනවා I am සාහිත්‍ය එහෙම නැත්නම් ආයෙ කියනවා I am රියෝන් නැත්නම් I am කවුද චතුරංග එතකොට ඔයාලා එහෙම වාක්‍ය කීයක් ලියන්න කැමතිද මගේ නම කියලා ගොඩක් අයගේ නම් කියන්න වාක්‍ය කීයක් විතර කියන්න කැමතිද කියන්න බලන්න සාමාන්‍ය එහෙම වාක්‍යයක් දුන්නොත් ඔයාලා වාක්‍ය කීයක් විතර ලියලා පෙන්නනවද මට 16ක්. 16ක් හොඳයිනේ හැබැයි ඇත්තටම කරලා පෙන්නන්න ඕනේ ඈ දැන් එහෙම කිව්වොත් එහෙම වාක්‍ය වල ඇත්තටම හදන්න බැරිද මේ ලංකාවේ තියෙන ඔක්කොම නම් ටික දාලා මම මෙයා කියලා කියන්න බැරිද ඔයාලට ඈ පුළුවන් ද ඕනි කෙනෙක්ගේ නම භාවිත කරලා කියන්න පුළුවන් නේද මම මෙයා කියලා මම නුවන් බුද්ධික කියන්න පුළුවන් නේ නැත්නම් ඔයාලා පුරුදු වෙලා ඉන්නේ කොහමද my name is නුවන් බුද්ධික කියලා කියන්නේ නේද එහෙමද my name is නේ නේද බලන්න අපි චතුරංග පුරා කියන්න බලන්න මගේ නම මේක කියලා කෝ කියන්නේ කෝ කියන්න බලන්න My name is චතුරංග. කොහොමද ඒක නේ my name is චනිදු චතුරංග අද තව කෙනෙක් කියන්න බලන්න I am චනිදු චතුරංග කියන්න බලන්න පුතේ I am උවිදු. I am Unidu. My name is Unidu. Rion කියන්න බලන්න. I am. බය වෙන්න එපා. අරන බය වෙන්න මේ නිකම්ම පොඩ්ඩක් බලලා අතනට එක්ක කියන්න සානිත්‍ය නම් කියන්න I am Rion. I am Rion. My name is Rion. ඊට පස්සේ තව කවුද සානිත්‍ය පුතේ කියන්න බලන්න. I am Sanitya. I am සානිත්‍ය. හරි. එහෙනම් ඔයාලට දැන් ඔන්න ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. දැන් ඔය වගේ වාක්‍ය කීයක් හදන්න පුළුවන්ද? කම්මැලි තමයි නේද වැඩේ කරන්නේ. කම්මැලිද නැද්ද? කඩුනක් කියම යනකොට පොඩ්ඩක් හරි අමාරුයි නේද වැඩක් කරන්න. හරි. ඔයාලට පුළුවන් තරම දැන් මම වාක්‍යයක් කියනවා නම් ඒ වාක්‍ය දැන් ඔයා ලියලා දැන් අද හිතන්නකො අද උගන්වනවද උගන්වන්නේ නැහැ. හැබැයි සර් පන්තියේදී මෙන්න මේ විදිහට I am චනිදු චතුරංග I am බුද්ධික නැත්නම් my name is බුද්ධික රත්නායක එහෙම නැත්නම් my name is Rion අන්න එහෙම වාක්‍ය කිව්වම දැන් ඔයාලට වාක්‍ය හදන්න පුළුවන්ද බැරිද ඔය මේවා දෙකේ පුළුවන්ද බැරිද පුළුවන් සර්. ඒ කියන්නේ හැමෝටම පුළුවන්ද my name is බුද්ධික රත්නායක නැත්නම් I am බුද්ධික රත්නායක පුළුවන්ද බැරිද පුළුවන්ද පුළුවන් නේ ලේසිද නැද්ද හරි එහෙනම් මම වැඩ කරන්න කියලා ඔයාලට කියන්න ඕනිද වැඩ කරන්න කියලා ඔයාලට කියන්න ඕනිද කියන්න ඕනිද උවිදු නෑ. ඔයාලා අපිත් එක්ක මාත් දැන් මේ
ජීවි ඇකඩමි අපිත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ මෙන්න මේ වගේ ගෲප් එකක් දෙනවා. ඒකේ මොකද්ද තියෙන්නේ මේ බලන්න. English Work Express. Express කෝච්චිය අහලා තියෙනව නේද? ඈ? Express කෝච්චිය අහලා තියෙනවද? ඕකේ. අහලා තියෙනවද? අහලා නැහැ? Express train කියලා. ඈ? අයියා. හරි. ඔයාලා එහෙනම් මම වැඩ කියනවද කරන්න කියලා අද වාක්‍යයක් ඉගෙන ගත්තා. මේ වාක්‍යයෙන් වාක්‍යයක් හදන්න ඕනේ කියලා මම කියන්න ඕනේද පොතේ ලියවන්න? චතුරාංග වාර මම කියන්න ඕනේද? නෑ සර්. උවිදු කියන්න ඕනේද? කියන්න ඕනේද? සාමිත්‍ය කියන්න ඕනේද? අද දෙයක් ඉගෙන ගත්තා මම එහෙනම් මේකෙන් වැඩ කරන්න කියලා ඇක්ටිවිටි එකක් සර් දෙන්න ඕනේ. ඒ දුන්නොත් විතරද ඔයාලා කරන්නේ? නෑ සර්. නෑ සර්. නෑ එහෙනම් මොකද කරන්නේ? ඔයාලට ඉදිච්ච ගමන් වාක්‍යයක් අද ඉගෙන ගත්ත දැන් අද පැහැදිලි කිරීමේ සතිය තමයි තියෙන්නේ. ඒකෙදි ඔයාලට උගන්වන්න යනවා කිව්වේ නෑනේ. නමුත් මම අද වාක්‍යයක් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත වාක්‍යය ඔයා මොකද කරන්න ඕනේ? පොතක පොතක ලියා ගන්න ඕනේ. නේද? පොතක ලියා ගන්න ඕනේද නැද්ද? පොතක ලියා ගන්න ඕනේද නැද්ද? ලියා ගන්න ඕනේ. ඒක තමයි. ඔයාලට ඉංග්‍රීසි හොඩිය බැරි නම් අපි ඒක කියලා දෙනවා. එතකොට ඉංග්‍රීසි හොඩිය බැරි නම් ලියන විදිය කියලා දෙනවා. දැන් ඉංග්‍රීසි ඉස්සර මෙතන තාවේ අපි ඔයාලා ඔක්කොම හොඩිය දන්නවා කිව්වද නැද්ද මට? දන්නවා කිව්ව නේද? ඈ? දන්නවා කිව්ව නේද? අපි නිකන් පොඩ්ඩක් මම මෙන්න මේ වගේ එකක් දාලා බලන්න පේනවද කියලා. පේනවද? මම මොකද්ද දැම්මේ කියලා පේනවද? නැද්ද? පේන්නේ නැද්ද? පේනවා සර්. මොකක් කියලා තියෙන අකුරු ටික කියන්න බලන්න. අර ඈ? S ආ O N. පුළුවන් නේ. එහෙනම් ඔය වගේ දැන් මං හිතන්නකෝ ඔයාලට වාක්‍යයක් කිව්ව මොකද්ද? My name is හදාන්න. I am කියලා කවුද කියලා දාන්න. දැන් පැත්තේ වාක්‍ය දෙකක් හදන්න පුළුවන් බැරිද ඔයාලට? පුළුවන් සර්. වාක්‍ය ගොඩක් හදන්න පුළුවන්. හරි. එහෙනම් ඔය වගේ ඔයාලා මොකද කරන්න ඕන? ඔයාලා කරන මේ වාක්‍ය පහක් හදනවා නම් පහක් හදලා, හතරක් හදනවා නම් හතරක් හදලා, එහෙම නැත්නම් 10ක් හදනවා නම් 15ක් හදනවා නම් ගොඩාක් හදනවා නම් පුළුවන් විදිහට හදලා මෙන්න මේ ගෲප් එකට ඔයාලා අපිත් එක්ක සම්බන්ධ වෙලා රෙජිස්ටර් වුණාට පස්සේ මේ ගෲප් එකට ඇඩ් කරාම මොකද කරන්න පුළුවන්? මේ හැම වැඩ කරන වැඩක්ම මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? ඒකට දාන්න ඕනේද නැද්ද? මේකට දාන්න ඕනේ නේද ළමයි? ඕනි. එහෙනම් අපි ලියා ගන්න ආදරණීය අම්මේ තාත්තේ ඔයාලා විශේෂයෙන් දැනුවත් වෙන්න. ළමයාට මොකක් හරි වැඩක් කියන එක මේක ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ ගෲප් එක තුලදී ඔයාලට පුළුවන් නෝට් එකක් ෂෙයා කරගන්න. ඒක විතරක් නෙවෙයි. දැන් හිතන්නකෝ ළමයා ලියන දේක් තව කෙනෙක්ට දාන්න ඕනේ නැත්නම් ළමයා එදා ලියන එක තව කෙනෙක්ට දාන්න උවමනාවක් ඇති වුණත් නැති වුණත් ළමයා කරන නෝට් එක මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් දෛනිකව ලියන නෝට් එක මොකද කරන්න ඕනේ? අරකට දාන්න ඕනේ නැද්ද? දාන්න ඕනේ. පැහැදිලිද තේරුණාද මං කිව්ව එක? එතකොට අභ්‍යාසයක් කරන්න කිව්වොත් ඒක ඒ විදිහට කරලා ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ ළමයා අකුරු හෝඩිය දැන් ලියන්න පුරුදු කරනවා නම් ඒ හෝඩියේ ABCD ලියලා දාලා තියෙන්න ඕනේ අර ගෲප් එකට. එතකොට මම මොකද කරන්නේ? ඒවා බලලා අඩුපාඩු තියෙනවා නම් ඒවා හදලා දෙනවා. අනිත් එක තමයි එතකොට විශේෂයෙන් ඒක තමයි තව දෙයක් තමයි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම්
කෙලින්ම අහන්න බැරි නම් අනිවාර්යෙන් මෙන්න මේ group එකට add කරාට පස්සේ ඔයාලට ඒකේ හරහා අහන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ විතරක් නෙමෙයි. දන්න කවුරු හරි ඒ ප්‍රශ්නෙට උත්තරයක් දන්න කියන කෙනෙක් කවුරු හරි ඉන්නා නම් ඒකට reply එකක් ඔයාලට දෙන්නත් පුළුවන්. මම ওই දෙකම බලලා ඔයාලා වැරදි නම් මම මොකද කරන්නේ? ඒක වැරදි නිවැරදි කරලා දෙනවා. පැහැදිලි නේද හැමෝටම? තේරුණාද? මේක ගැන ගැටලුවක් නැහැ නේද හැමෝටම? අම්මලා තාත්තලා කාටවත්? ගැටලුවක් නැද්ද? ප්‍රශ්නයක් නැහැ නේද? උවිද දැනනවද? කාටවත් ගැටලුවක් නැහැ නේද? නෑ සර්. තේරුණාද කීප එක මම ඉස්සරලා කතා කරපු ටික තේරුණාද දැන් අද මොනවද ඉගෙන ගත්ත වාක්‍ය දෙක මට කියන්න ඉස්සරහට My name is Sanitya. My name is Sanitya. ආයි තව එකක් කිව්වා my name කියන එකට වඩා වෙනස් විදිහකට කිව්වා I am Sanitya. නිත්‍යා ලෝක මතකයි ඉතින් ඕන මතකයිද චතුරංග උවිදු කැමරාව ඔෆ් කරලා දැන් මම මේ 3 4 5 නම් විශේෂයෙන් ආදරණීය අම්මිතාට ඔයාලා මතක තියාගන්න දරුවගේ කැමරාව ඔන් කරලා වෙන තැනකට යනවා නම් යන්න. මොකද මට අවධානය ගොඩක් වෙලාවට දැනගන්න අමාරුයි මොකද කරන්න කියලා කැමරාව ඔෆ් කරලා තිබ්බ උවිදුගේ කවුරු හරි ඉන්නවද? උවිදු පුළුවන් නම් කැමරාව ඔන් කරන්න. උවිදු එන්නද? උවිදු ඇහෙනවද? උවිදුට මොකක් හරි ප්‍රශ්නයක්ද ගැටලුවක්ද? මාත් එක්ක කතා කරේ නැහැ උවිදු කතා කරලා ඉඳලා හොදට. ගැටලුවක් නැද්ද ඔයාලට? Camera උවිදු ඊළඟ දවසේ මේ මොකද්ද ඔය දූ තැනකට ගිහලා ඉන්න පොතේ හරිද? හරි. දැන් රෙජිස්ටර් වෙන එකත් මතකයි. ඊට පස්සේ රෙජිස්ටර් වුණාට පස්සේ ඒකට හේතුවත් මතකයි. එතකොට මතක තියාගන්න ඔයාලගේ දැනුම මම කියවන ටෙස්ට් කරනවා කියලා ඒක වත්ලා තමයි පන්ති ටික කරනවා කිව්වේ කියලා. එතකොට මේ ඒක මම ඔයාලට එක්සෑම් ඒක කරන්න තියෙන්නේ තර ඔන්ලයින් ෆෝම් එක ෆිල් කරලා වගේ තමයි අම්මා ළඟ ඉඳලා ෆෝම් එක ෆිල් කරලා කියලා දෙන්න. හැබැයි උත්තර කියලා දෙන්න එපා. උත්තර කියලා දුන්නොත් එහෙම ළමයිගේ දැනුම් මට්ටම කොයි වගේද කියලා අපිට හිතා ගන්න බැහැ. එහෙම නැත්නම් දැන් ළඟදී දැන් ඕක ඔන්ලයින් මේක මේ ෆිල් කරනකොට එතකොට බලා ගන්න බෑ ළමයිගේ දැනුම් මට්ටම කොහොමද කියලා. කියලා දෙන්න මේක මේ විදිහට මෙහෙම කරන්න කියලා. හැබැයි ගොඩක් වෙලාවට ළමයාටම ගෙස් කරන්න දෙන්න උත්තරේ අම්මා කියලා දෙන්න යන්නේ නැතුව. පැහැදිලිද? තේරුණාද? ඒකයි. ඔව් දැන් නෑ දැන් ටෙස්ට් එක නෑ හොඳේ. දැන් නෙමෙයි. එතකොට දැන් ඒක බලන්නේ අත්කාරී මට්ටම. ළමයාගේ මට්ටම තමයි බලන්නේ කොහොමද මෙයාගේ ඉංග්‍රීසි පිළිබඳව තියෙන මූලික දැනුම. ඒක බැලුවට පස්සේ ඊට පස්සේ ටයිම් ටේබල් එක අපි පුතේ ඔයාලා හැමෝටම දෙනවා. මෙතන ඉන්න ළමයි කීප දෙනාට උනා හරි ඒක අපි ටයිම් ටේබල් එක ලබා දෙනවා. ඒ වගේම මේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකේ රෙකෝඩින් එකක් ලබා දෙනවා. එතකොට ටයිම් ටේබල් එක දෙන්නේ ඔයාලගේ එක්සෑම් එකෙන් පස්සේ. හැබැයි එක්සෑම් තියෙන ඩේට් එක සම්පූර්ණ හැමදාම පන්ති පැවැත්වෙන දිනේ බවට පත් වෙන්න පුළුවන්. එතකොට ඒක අපි ටයිම් ටේබල් එක ලබා දෙනවා. ඔයාලා රෙජිස්ටර් වෙන්න. දැන් මම Google Form එක මේ ක්ලාස් එක දැන් ඉවර වෙච්ච ගමන් ඔයාලට මේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක ඉවරුනාම ෆෝම් එක ලබා දෙනවා. ඒ ෆෝම් එක අර කිව්ව විදිහට ෆිල් කරන්න. එතකොට රැගෙන එන්න ඕනේ පොත්. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට පොත් ගොඩාක් අවශ්‍ය නැහැ. පරණ පොත් තුනක් ගැටලුවක් නැහැ. ඔයාලගේ ගන්න අනිවාර්යෙන් ගන්න නෝට් පොතක් ඒක නම් පුළුවන් නම් අලුතම ගන්න බලන්න. එහෙම නැත්නම් පිටු එකක් දෙකක් ලියපු පරණ පොතක් තියනවා නම් මේ ඔයාලට පරණ පොතක් අරගන්න පුළුවන් මුල් පිටු ටික ස්ටේපල් කරලා. පැහැදිලිද? අනිවාර්යෙන් අලුත් පොතක් අරන් පන්තියට එන්න ඕනේ කියලා නෑ පොතේ. එතනද? මොකද නැත්තම් දැන් අලුත් පොත් ගන්නයි ඔය ඔක්කොම කරන්න ගියාම ඔයාලට ප්‍රතිදමක් යනවනේ. හරි. කොහොම හරි
අනිවාර්යෙන් නෝට් පොතක් තියෙන්න ඕනේ. හැබැයි පිටු ප්‍රමාණය ටිකක් වැඩියෙන් නෝට් පොතක් තියෙන්න ඕනේ. ඊළඟට අභ්‍යාස කරන්න පොතක් තියෙන්න ඕනේ. පැහැදිලිද පොත් දෙක? නෝට්බුක් එකයි අභ්‍යාස පොතකුයි. ඒ කියන්නේ ඔයාලා අභ්‍යාස කරන පොතක්. එතකොට ඊළඟට අනිවාර්යෙන් ඔයාලා දැනගන්න අලුත් වචන. පැහැදිලිද? අලුත් වචන ලියන්න පොතක් තියාගන්න ඕනේද නැද්ද ඔයාලට? ඒකටත් ඔයාලට පුළුවන් සාමාන්‍ය පිටු 80ක විතර කරන පොතක් ගැටලුවක් නැහැ. කොහොම හරි පිටු 80ක පොතක් ගන්න. අපහසුතාවයක් තියෙනවා නම් ඉතින් ආරම්භ කරන්න පිළිවෙලට ඔයාලේ වැඩ ටික කරගෙන යන්න. එතකොට මම පොත් ටික ලියන්න නම් මේක නෝට් එකක් දාගන්න මෙන්න මේක අවශ්‍යයි කියලා. පළවෙනි එක තමයි නෝට් බුක් එක. ඒ කියන්නේ නෝට් දාගන්න ඒකට අවශ්‍යයි. ඔයාලගේ නෝට්බුක් එකක් තියෙනවද? Not generation. අයි චූටි පොතක් Oi, නෝට්බුක් එකක් තිබෙන්නේ නිල් පාට පිට කරලා තියෙනවා. දාන්න ටික ලියන්න. ඔය පොත් ටික තියෙන්නේ. නෝට් නේද ඔයාලා හැමෝටම ගැටලුවක් නැහැ නේද? පේන්නේ නැහැ වගේද? හොඳයි වගේද? පේන්නේ නැහැ වගේද? බලන්න පේනවද කියලා ඔක්කොම කියලා දාලා තියෙනවා. ඇක්ටිවිටි කියලා පේනවද? ඕනි පොත් ටික. ඊළඟට මම දාන්න වොකබියුලරි ටික. ඊට පස්සේ your book. පැහැදිලිද පොත් ටික? පේනව නේද? මේක දාලා දෙන ඇක්ටිවිටි බුක් කියලා. ඒක පේන්නේ නැත්නම් මම දාන්න පහලින් ආයේ. ඇක්ටිවිටි දැන් පේනව නේද? මේකම තමයි ලියන්නේ මෙතන. ඇක්ටිවිටි බුක් කියලා. මේක නෝට්බුක් එකට. එතකොට අපිට පොත් ඕනේ කීයක්ද? මෙන්න මේවා 1යි 2යි 3යි 4යි. මේකේ තියෙන එකටම වල් අපහසුතාවයක් නැත්තම් ගන්න පොත් ටිකක් පුළුවන් නම් මේ your book එකට ලොකු පොතක් ඕනේ නැහැ. සාමාන්‍යයෙන් පිටු 80 ඇති. ඔන්න බලන්න 80 80 තියෙනවා. ඊට පස්සේ book එකට ගන්න. vocabulary එකට 80ක් ඇති. ඊට පස්සේ notebook එකට අපි පොඩ්ඩක් පිටු ගන්න ඒකත් ගැටලුවක් නෑ පුතේ. මේ දවස් ටික. එතකොට ඔයාලට පුළුවන් නම් ඒක පීස් එකක් ගන්න. නැත්නම් ඒ පිටු 80 ගන්න. හරිද? ඊට පස්සේ මේ පරණ පොත් තිබ්බට ගැටලුවක් නැහැ. මොකද නැත්නම් හැමෝටම අලුත් පොත් ගන්න අමාරු වෙන්නේ. පරණ පොත් තිබ්බට ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඇක්ටිවිටි බුක් එකත් ඔයාලා 130ක් හරි 80ක් හරි ළඟ තියාගන්න. තේරුණාද? පරණ පොත් උනාට කමක් නැහැ. සේවර් කරලා පොඩ්ඩක් පිළිවෙලට පොත හදලා දෙන්න. පොත් ටික මම බලනවා. මේ පොත් ටික අනිවාර්යෙන් මම බලනවා. මෙන්න මේ පොත් ටික. එතකොට ඒක ලොකුවට මේ මම ඒක කලින්වත් කිව්වේ අලුතෙන් ගන්නම කියලා නැහැ. ඔයාලා ඒ ගෙදර පාගෙට පාවිච්චි කරපු පොත් තියෙනවා නම් මේවට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා ඒ මුල් පිටු ටික ස්ටේපල් කරලා පිළිවෙලට හදලා දෙන්න ළමයාට පොත. අනිවාර්යෙන් පොත පිළිවෙලට හදලා දෙන්න. එතකොට ගැටලුවක් නැහැ. පැහැදිලිද මේ ගන්න ඕනේ පොත් හතර? තේරුණාද? ගැටලුවක් නැද්ද? අපේ අම්මලාත් අත්තර තේරුණාද මේ පොත් හතර? ගැටලුවක් නැහැ ගන්න. මේ වගේ පොත් හතරක් තියාගන්න. ඊට වඩා ලොකුවට මේ වගේ කරන්න මොනවද කියලා දැන් ඔයාලා බලන්න ඇති. අද අපි කරන්න තියෙන දේවල් කතා කරන්නේ නැහැ. හැබැයි අද ඔයාලට එක දෙයක් හම්බුණා. my name is කියන එකයි I am කියන එකයි දාගන්න පුළුවන් මොකද? ඒක මතක කරලා දාගන්න. එන්න මේ වාක්‍ය පොතේ your book කියලා ගන්න පොතට. දාගන්න ඕනේ මොකද්ද? මොකද්ද දාගන්නේ? I am something. කියන්නේ. බදලියන්න ඕනේ කියලා.
I am I am ඊට පස්සේ my name කියන එකයි. හරි. වාක්‍ය පොතද? හරි. දැන් එහෙනම් මේක දාලා මේකට දාලා your book කියන එක නිකන් තියනවද? ඈ? මේකේ වාක්‍ය 10ක් විතර ලියලා මොකද කරන්න ඕනේ? අර කිව්ව group එකට අම්මට හරි අප්පච්චිට හරි කියලා දාන්න ඕනේ. පැහැදිලිද? තේරුණාද? තේරුණාද? එතකොට මෙන්න මේක අවශ්‍ය නැහැ. ඔයාලට ගොඩක් වෙලාවට මෙන්න මේක අවශ්‍ය නැහැ. නෝට්බුක් එක කියන එක ගන්න එපා. හරිද? නෝට්බුක් එක මොකද ඔයාලට ගොඩාක් වෙලාවට නෝට් වලටයි උපමාරකට ඇක්ටිවිටි බුක් එක ගන්නට පාවිච්චි කරමු. පැහැදිලි නේද? පොත් තුනයි ඒක උඩ. හරිද? හරි නේද? මොකටද ගැටලුවක් තියෙනවද? ගැටලුවක් නැහැ නේද? සානිත්‍ය මොකද නෝට්බුක් එක ලොකුවට පොතක් ගන්න ඕනේ. ඔයාලට ගොඩක් වෙලාවට නෝට්බුක් අනිවාර්යයෙන් බුක් එක තියාගන්න. තේරුණාද? කියන්න බලන්න තේරුණාද කියලා. ඔව් සර්. ගැටලුවක් නැහැ. හරි. තියාගන්න ඕනේ පොත් තුන කියන්න වෙන්නේ. ඇහෙනවද? ඇහෙනවා. හරි. එහෙනම් දැන් පොත් කීයක් වගේ තියාගන්න ඕනේද අනිවාර්යයෙන්? පොත් කීයද? 3යි. 3යි. ඒ 3ෙන් අද දාගන්න එකක් කිව්ව කොහෙටද? your book එකට. ඔයාලගේ පොතට දාගන්න. මොකද්ද? අද ඉගෙන ගත්ත ඔන්න වාක්‍යයක් අද අලුත් දවසේ මේ ඉගෙන ගත්තා. මගේ නම කියන්න පුළුවන් විදි කීයක්ද? එකක්ද දෙකක්ද? දෙකක්. දෙකක්. හරි. එහෙනම් හරි නේද? හැමෝටම පැහැදිලිද? දැන් මෙච්චර දවසක් ඉංග්‍රීසි වල ඉගෙනගෙන එක තිබ්බ ටික අපි ටෙස්ට් කරනවා මොකෙන් පස්සේද? ඔයාලා රෙජිස්ටර් වුණාට පස්සේ. එතකොට ඒකට අනිවාර්යෙන් අම්මා හෝ තාත්තා ළඟ ඉඳලා ළමයාට කියලා දෙන්න මේ මෙන්න මේ විදිහට කරන්න. දැන් ෆෝම් එක ෆිල් කරන හැටි මම කියලා දුන්නානේ. ඒ වගේම තමයි. ඒ දෙන පේපර් එක කරන් තියෙන්නේ ඒ විදිහටමයි. පුළුවන් තරම් ළමයාට අවධානය දෙන්න ළමයාටම උත්තරේ කියන්න දෙන්න. අම්මා ඊට පස්සේ ඒක ක්ලික් කරලා ඉස්සරහට next වෙන විදිහ කියලා දෙන්න. පැහැදිලිද? තේරුණාද හැමෝටම අම්මා තාත්තලාට? ඔව් සර්. හරි. එහෙනම් දැන් මම මොකද කරන්නේ? ඔයාලට රෙජිස්ටර් වෙන ෆෝම් එක දානවා. ඒ රෙජිස්ටර් වුණාට පස්සේ අනිවාර්යයෙන් ඔයාලා මේ මාසයක කාලය තුල ඒ පන්තියට සම්බන්ධ වෙලා ඒ වැඩ කටයුතු ටික කරගෙන යනවා ඉස්සරහට. එහෙනම් රෙජිස්ටර් වුණාට පස්සේ ඊළඟ දවසේ 9 වෙනකොට අනිවාර්යෙන් දාගෙන එන්න ඕනේ කොහොමද? ඒකත් ළමයා මම කියලා දුන්නා. මතකයි නේද? හැමෝටම මතකයිද? නම දාගෙන එන්න ඕනේ විදිය මතකයිද? ඔව් සර්. හරි. එහෙනම් ගැටලුවක් නෑ නේද? නමක් දාගෙන ඉන්න කියලා දුන්නා. ෆෝම් එක දුන්නම රෙජිස්ටර් වෙලා ඊළඟ දවසේ පන්තියට එනකොට නම දාගෙන එන්න. සියලුම දැනුවත් කිරීම මෙන්න මේක හරහා කරනවා. දැන් අද මේ මෙච්චර වෙලා සම්බන්ධ වෙලා ඉඳපු හැමෝම ඉදිරියට පන්තියත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා නම් මම දෙන ෆෝම් එක ෆිල් කරලා ඒ ඉන්ෆර්මේෂන්ස් ටික දාලා එවන්න. ඊට පස්සේ අනිවාර්යෙන් ගෲප් එකේ දැනුවත් කරනවා මේ එක්සෑම් එක යන දවසක්. පැහැදිලිද හැමෝටම? ගොඩක් වෙලාවට ඔයාලට ගොඩාක් ලොකු ප්‍රශ්න නෙවෙයි ABCD හෝඩියයි ඔය ඉගෙන ගන්න මෙච්චර කාලයක් ඉංග්‍රීසි කියලා ඉගෙනගෙන හෝඩියනේ. ඒ හෝඩිය ආය අලුතෙන් වචන ඉගෙනගෙන පාඩම් කරලා තියෙනවා නම් අන්න ඒවා ටිකක් එහෙම
මතක් කරගෙන ඉන්න ඉගෙන ගත්ත ඒවා අපි ඒක බලලා ඊට පස්සේ මේ මාසයේ අවසානයේ ආයෙ අපි මොකද කරන්න පුතේ ඔයාලා හැමෝම බලනවා කොහොමද මේ පන්තියට සම්බන්ධ වෙලා දැනුම ලබා ගත්තේ කියලා තේරුණාද හැමෝටම ඒක මොකක්ද පැටලුවක් තියෙනවා එයාගේ මේ මගේ දන්න බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක අන්න අර වගේ දැන් ඇත්තටම යෝන් පුතාගේ පුතාහන් හිටියත් අම්මන් අහන් හිටිය කියලා මට හිතෙනවා ඒ වගේම අනිත් කවුද සාහිත්‍යයත් කොහොම හරි අහගෙන ඉන්නවා නේද පුතේ ඇති නේද අදට ඔව් සර් අහගෙන ඉන්නවා චතුරාංග අහගෙන දින්නේ ඔව් සර් උවිදු එයාගේ මයික් එක ඔන් කරන්න එපා මම දන්නවා හැබැයි අහගෙන ඉදී කියලා. ඇත්තටම ඕම අවධානය දීගෙන ළමයා වෙනුවෙන් මේ පුංචි කාලේ කැප කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඔයාලගේ පාසල් ජීවිතේ යන්න තියෙන අවසාන ඉංග්‍රීසි පන්තිය මේක වෙන්න පුළුවන්. ඒක නිසා මේ ශිෂ්‍යත්වයට බය නැතුව මුහුණ දෙමු. ඉතින් කොහොම හරි අවශ්‍ය ටික අපි ඉංග්‍රීසි කොහොම හරි හදාගෙන මේ මාසය ඇතුළත කොහොම හරි ගොඩ යමු නේද? හැමෝම ඉගෙන ගන්න ආසයිද නැද්ද? ආසයි දැන් අද අනිවාර්යෙන් මේ සෙෂන් එක අවසන් වුණාම මොකද්ද ඔයාලා කරන්න ඕනේ? මොකද්ද? වාක්‍ය දෙක කරන්න ඕනි ඈ? අද දීපු වැඩේ කරන්න ඕනි ඒක දැන් මම ඔයාලට කිව්වද කරන්න කියලා? කරන්න කියලා කිව්වද? නෑ සර් කරන්න කියලා කිව්වේ නැතත් එහෙනම් උමනාවක් තියෙන අපි ඉගෙන ගන්න ඕනි කියලා දන්න අපි අනිවාර්යෙන් මොකද්ද අනිවාර්යෙන් කරලා දානවා නේද සර් කියලා කියන්න බලන්න දානවද? ඔව් එහෙනම් කියන්න ඕනේ නේද අලුතින් දෙයක් ඉගෙන ගත්තම අනිවාර්යෙන් ඒ විදිහට කරන්න ඕනි. ඊට පස්සේ ඒක කියලා මොකද කරන්න ඕනි? අම්මට හරි අප්පච්චිට හරි කියන්න ඕනි මේක අපේ අර වැඩ කරලා දාන මේ ගෲප් එකට දාන්නේ කියලා. පැහැදිලිද? තේරුණාද? ඔව් සර් එහෙනම් දැන් හැමෝම හරිද? ගැටලුවක් නැද්ද? කියපු ටික තේරුණාද? හරි. උවිදු පුතාට ඇහෙන්නේ නැහැ කියලා දාලා තියෙනවා. ඉතින් මේ රෙකෝඩින් එක අනිවාර්යෙන් බලන්න. එතකොට මේ ඒකේ අතපසු වෙච්ච දෙයක් තිබ්බනම් මොනවා හරි ඇහුනේ නැති දෙයක් තිබ්බනම් අහගන්න පුළුවන්. නැවත ඒක බලනකොට වෙන ගැටලුවක් නැහැ. කියපු ටික හොඳට පැහැදිලි නේද හැමෝටම? ප්‍රශ්නයක් නැහැ නේද? එහෙනම් ඉස්සරහට ටික කරමු නේද? පන්තියත් එක්ක ජොයින් වෙලා ශිෂ්‍යත්වයේ හොඳට ලකුණු ටිකක් අරගෙන පාස් වෙන්න ගොඩ යමු නේද? එහෙනම් කිව් එක මතක තියාගෙන ගෲප් එකට මේ ෆෝම් එක දාන්න ඇප්ලිකේෂන් ෆෝම් එක ඊට පස්සේ අද පන්තියට සම්බන්ධ වුණ ඒ සියලුම දෙනා ඒක ෆිල් කරලා මේ එවන්න මේ ෆිල් කරලා එවුවට පස්සේ ඊළඟ දවසේ පන්තියට එනකොට දාගෙන එන්න ඕනේ Zoom ඉන්ඩෙක්ස් නම්බර් එකත් එක්ක ඒක නම අපි ලබා දෙන්න ඊට පස්සේ එදාටම ඒ එන දවස් තමයි අනිවාර්යෙන් අපි ගෲප් එකේ දැනුවත් කරනවා එතකොට එදාට තමයි අනිවාර්යෙන්ම මේ අපි දෙන ඔන්ලයින් පේපර් එකක් කරන්නේ හරි නේද හැමෝම හරි සර් එහෙනම් දැන් ඇතිද මදිද සලස් ඉනිමතයිද හරි එහෙනම් අපි අවසන් කරමු නේද ගොඩක් වෙලාවට මේ කාල වේලාව 6 ඉඳන් ගත්තොත් ගැටලුවක් නෑ නේද අම්මිතාත්තේ දැන් මෙතන ඉන්න කීප දෙනා මට පොඩ්ඩක් කියන්න බලන්න මේ කාල වේලාව අවුලක් නැද්ද කියලා 7:00 වෙනකම් කමක් නැහැ සර් ගැටලුවක් නෑ නේද අනිත් කට්ටියගේ තවුලක් නැද්ද මේ වෙලාවටම ගත්තොත් එහෙම හරි ප්‍රියෝන්ගේ තවුලක් නැහැ චතුරංගගේ ගැටලුවක් නෑ නේද එහෙනම් සම්බන්ධ වෙන්න පුළුවන් මේ Google form එක දාන්න එන හැමෝටම ගැටලුවක් නෑ
හරි. මේ අරයියා. හරි. එහෙනම් මේ හරි විදුලි ගැටලුවක් නැහැ කියලා දාලා තියෙනවා. එහෙනම් අපි අවසන් කරමු. එහෙනම් හැමෝටම මොකද කරන්නේ? දැන් යනකොට එහෙම යනවද? නැගිටින්න. එහෙමද? පන්ති ඉවර වුණාම පාලි ඉස්කෝලේදී මොකද්ද කියන්නේ පන්ති ඉවර වුණාම? මොකද්ද කියන්නේ? Thank you, sir. thank you sir. හරි. ආයෙ මොනවද කියන්නේ? thank you. goodbye. goodbye. ආයෙ මම ලස්සන එකක් කියලා දෙන්නද ආද? උදු සරණයි sir. ඔන්න හොඳ එකක් කිව්වා. මොම හොඳට කිව්වා. අපි එහෙනම් ඊළඟ දවසේ කියලා දෙන්නම්කො මොකක්ද කියන්නේ කියලා හරිද? ඉංග්‍රීසියෙන් ඉගෙන ගමු මේක. sir. එහෙනම් අපි ඊළඟ දවසේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගමු කොහොමද සාමාන්‍යයෙන් කියන්නේ. දැන් ඔන්න එක්කෙනෙක් කිව්වා goodbye කියලා. එක්කෙනෙක් කිව්වා ඔන්න thank you කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් කිව්වා බුදු සරණයි කියලා. ඉතින් අන්න ඒ වගේ අපිට මේ කියන්න පුළුවන් ලස්සනට. එහෙනම් ඔයාලා හැමෝටම thank you කියලා මමත් කියනවා. මෙච්චරලා මාත් එක්ක ඉදියට. හරිද? එහෙනම් ඇප්ලිකේෂන් එක පුරවලා ඊළඟ දවසේ අනිවාර්යෙන් අම්මලා තාත්තලා ගෲප් එක පිළිබඳව දැනුවත් වෙලා ඉන්න. ඒ වන ෆෝම් එක ෆිල් කරලා එවන්න. ඊට පස්සේ අපි ළමයාත් එක්ක ඒ ඉදිරියට පන්ති ටික කරගෙන යමු. අම්මලා තාත්තලා අනිවාර්යෙන් ළඟ ඉඳලා අවධානය දෙන්න. එහෙනම් Zoom meeting එක අවසන් කරනවා. එහෙනම් good night everyone. good night. Good night, sir. good night. Okay. Leon. Good night, sir. good night නෙවෙයි good night. good night. කො චතුරංග good night. Good night, sir. good night. Okay. Bye everyone. Thank you.